අද අපි කතා කරන්න යන්නේ ටිකක් අමුතු ඒ වගේම කුතුහලයේ දනවන චිත්‍රපටයක් ගැන 2015 වගේ නිකුත් වුණු ත්‍රාසජනක ගණීය නිර්මාණයක් නම Bad Sister. ඔව් මේක ගැන හොයන්න ගත්තම මුලින්ම පේන්නේ ටිකක් අවුල් සහගත තොරතුරු ටිකක්. සමහර තැන්වල 2015 කියලා තිබුණට තවත් තැන්වල කියවෙනවා 2016 නිකුත් වුණේ කියලා. ඒ අවුල් එතනින් ඉවර වෙන්නෙත් නෑ නේද? අධ්‍යක්ෂණයේ පැත්ත ගත්තමත්. ඒක තමයි. එක නමක් නෙවෙයි. එල නැගිලා, ඩේවිඩ් බෙනුලෝ, ඩග් කැම්බල් නම් 6ක් විතර තියෙනවා. 6 දෙනෙක් එක චිත්‍රපටයකට. ඒකෙන්ම හිතා ගන්න පුළුවන් නේද මේකේ නිෂ්පාදන ක්‍රියාවලිය එච්චර සුමුටව යන්න නැතුව ඇති කියලා? වෙන්න පුළුවන්. නැත්තම් සමහරවිට කොටස් වශයෙන් අධ්‍යක්ෂණය කළාද දන්නෙත් නැහැ. මොකද මේක ටීවී මූවි එකක් නේ. ඒ කියන්නේ රූපවාහිනියටම හදපු එකක්. ඒකත් බලපාන්න ඇති. හැබැයි මේ හැම දෙයකටම වඩා මගේ අවධානය ගියේ IMDb අගය. 10න් 4.7ක්. ඔව්. බැලුමට ඒක හරිම අඩු අගයක් නේද? අනිවාර්යයෙන්ම. ගොඩක් අය ඔය වගේ අගයක් දැක්කම චිත්‍රපටයේ මගහරින්නම පෙළඹෙනවා. ඉතින් ප්‍රශ්නේ එන්නේ එතනටයි. 4.7ක් අගයක් තියෙන අධ්‍යක්ෂකවරු කවුද කියලාවත් හරියට හොයාගන්න අමාරු චිත්‍රපටයක් ගැන අපි ඇයි කතා කරන්නේ? හේතුව තමයි මේ අඩු ලකුණු පිටුපස ත්‍රාසය සහ අභිරහස් වලට කැමති කෙනෙක්ව පැය එකහමාරක් පුරාවට ඇඳ බැඳ තියාගන්න පුරුවම් කතාවක් තියෙනවා. අපි කතාවේ ගැඹුරටම ගිහින් බලමු. හරි. කතාව පටන් ගන්නේ කොතනින්ද? කතාව දිගහැරෙන්නේ කතෝලික පාසලක් වටා. ප්‍රධාන චරිතය තමයි ජේසන්. ටික කැරලිකාරී ගති තියෙන තරුණයෙක් වගේ නේද? ඔව්. එයාගේ නංගි සොයනුයි මේ පාසලට යන්නේ. කතාව පටන් ගන්නෙද්දිම අපිට පේනවා ජේසන් ගෙදර විශේෂයෙන්ම තාත්තා එක්ක යම් ජටුම ඇති කරගන්නවා. ඒ කියන්නේ සාමාන්‍ය තරුණයෙක්ගේ ජීවිතය වගේ තමයි මුලින්ම පේන්නේ. පාසල, ගෙදර ප්‍රශ්න, යාළුවෝ. හැබැයි මේ සම්සුන් බව සම්පූර්ණයෙන්ම දෙදරුම් කවන්න කෙනෙක් එනවා. අන්න එතන තමයි කතාවේ හැරවුම් ලක්ෂ්‍ය සොෆියා. අලුතින් එන හරිම රූමත් ආකර්ෂණීය ගුරුවරියෙක්. ඇගේ පැමිණීම තමයි මේ චිත්‍රපටයේ හැමදේම වෙනස් කරන්නේ. මෙතනදී සිත් ගන්න සුළු කාරණේ තමයි ඒ වෙනස සිද්ධ වෙන විදිහ. සොෆියා ඇගේ ශිෂ්‍යයෙක් වෙන්නේ ජේසන් කෙරෙහි ආකර්ෂණය වෙනවා. ඒක සාමාන්‍ය ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවක සීමාවන් ඉක්මවා යනවා කියන එකද? හරියටම. ඒක මුලදී යම් මිත්‍රශීලී බවක් විදිහට පෙනුනත් ටිකෙන් ටික ඒක භයානක උන්මාදයක් දක්වා වර්ධනය වෙනවා. ඇයට ඕන වෙන්නේ කොහොම හරි ජේසන්ව ඇගේ කරගන්න. ඒ කොහොම හරි කියන වචනය තමයි කතාවේ ත්‍රාසය මතු කරන්නේ. ඒ අරමුණ ඉටු කරගන්න ඇගේ පාරට හරස් වෙන ඕනම කෙනෙක්ව අයින් කරන්න ඇය පෙළඹෙනවා. ඒ කියන්නේ ජේසන්ගේ යාළුවෙක් වෙන්න පුළුවන්, පවුලේ කෙනෙක් වෙන්න පුළුවන්, පාසලේ වෙන ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. ඇය හරිම සූක්ෂමයි. තමන්ගේ ගුරු පදවිය පලිහක් කරගෙන ජේසන්ගේ ජීවිතේ වටේ ඉන්න හැමෝටම බලපෑම් කරන්න පටන් ගන්නවා. අපි මේ වගේ චරිත ත්‍රාසජනක සිනමාවේ දැකලා තියෙනවා නේද? The obsessed lover කියන ආකටයිප් එක. ඔව්, උන්මාදයෙන් පෙළෙන පෙම්වතා හෝ පෙම්වතිය කියන චරිතය. හැබැයි මේ චිත්‍රපටය ඒක පාවිච්චි කරන විදිහ ටිකක් වෙනස්. ඒ කොහොමද? පසුබිම නිසා කතෝලික පාසලක් කියන්නේ සදාචාරය, විනය වගේ දේවල් ඉහළින්ම සලකන තැනක් නේ. ඇත්ත. ඒ වගේ තැනක ගුරුවරයෙක් වගේ බලයක් තියෙන චරිතයක් තමන්ගේ ශිෂ්‍යයෙක් ගැන මෙවැනි අඳුරු භයානක ආශාවකින් පෙළෙන එක ඒක කතාවට ලොකු පරස්පරයක් සහ නොසන්සුන් බවක් එකතු කරනවා. ඒකෙන් ප්‍රේක්ෂකයාට දැනෙන බය දෙගුණ තෙගුණ වෙනවා. මොකද එයාට විරුද්ධව සාක්ෂි හොයන්නවත් ඇයව ප්‍රශ්න කරන්නවත් අමාරුයි. හරි. ඇය හැමෝම ඉස්සරහා ආදර්ශමත් ගුරුවරියක්. හැබැයි තිරේ පිටුපස සිදුවෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. චිත්‍රපටයේ පුරාවටම අපි දකින්නේ ජේසන් මේ දලයෙන් ගැලවෙන්න දරන උත්සාහය. සහ සොෆියා එන්නෙන්නම කුරිරු වෙන හැටි. මේ වගේ චරිත කේන්ද්‍ර කරගත් කතාවක් සාර්ථක වෙන්න නම් රංගනය හරිම වැදගත් වෙන්න ඕන. අනිවාර්යයෙන්ම විශේෂයෙන්ම සොෆියා වගේ සංකීර්ණ ද්විත්ව පෞරුෂයක් තියෙන චරිතයක් නිරූපණය කරන එක ලොකු අභියෝගයක්. ඒක තමයි මේ චිත්‍රපටයේ IMDb අගය අඩු වුණත් මිනිස්සු මේක බලන්න හේතුවක් විදිහට කියවෙන්නේ විශේෂයෙන්ම මෙහි රංගනයෙන් දායක වන නිලියන්. ස්ලෝන් ඒවරි, ඇලීෂියා ඔක්සේ සහ රයන් විට්නි නිව්මන් නම් එතරම් ප්‍රසිද්ධ නැති මෙන්න පුළුවන් ඇති. ඒ තවුන්ගේ රංගනය සහ පෙනුම මේ කතාවේ ආකර්ෂණයට ලොකු හේතුවක් කියලා තමයි කියවෙන්නේ. ජේසන්ගේ චරිතය නිරූපණය කරන ඩෙවන් වර්ක්හයිසර් වටා තමයි මේ චරිත තුනම ගොඩනැගිලා තියෙන්නේ. ඔව්, ප්‍රධාන චරිතවලට අමතරව හෙලන් අයිගන්බර්ග්. එයා තමයි සිස්ටර් රෙබෙකා. රොබර්ට් ලී ෂොක් ජේසන්ගේ තාත්තා විදිහට. ඒ වගේ චරිතත් කතාවට වැදගත් වෙනවා. ඒ කියන්නේ මේක කුඩා නළුනිලි පිරිසක් යොදාගෙන චරිත අතර ඇතිවෙන මානසික ගැටුම උපරම අවධානය යොමු කරපු එකක්. හරියටම.
දැවැන්ත දර්ශනවලට වඩා චරිතවල මුහුණේ ඉරියව් සහ දෙබස් හරහා තමයි ත්‍රාසය ගොඩනගන්නේ. ඉතින් මේ හැමදේම එකතු කරලා බැලුවම බෑඩ් සිස්ටර් කියන්නේ මොන වගේ චිත්‍රපටයක්ද? පැහැදිලිව මේක කලාත්මක අතින් ඉහළ සම්මාන දෙන මට්ටමේ නිර්මාණයක් නන් නෙවෙයි, අඩුපාඩු තියෙනවා. ඒත් ඒකද මේ වගේ චිත්‍රපටයකින් අපි බලාපොරොත්තු වෙන්න ඕන. ඒක හොඳ ප්‍රශ්නයක්. මේකෙන් තවත් ප්‍රශ්නයක් මතුවෙනවා. IMDb අගය වගේ මිනුම් දඬු චිත්‍රපටික රසවින්දනාගේ තීරණය කරන්න කොයිතරම් දුරට සාධාරණද? සමහර විට බෑඩ් සිස්ටර් වගේ චිත්‍රපටයක් හදන්නෙම වෙනස් අරමුණකින් ගැඹුරු දාර්ශනික කතිකාවකට යොමු කරන්න නෙවෙයි. පැය එකහමාරක් තිස්සේ ප්‍රේක්ෂකයාව පුටුව අද්දරටම ගෙනත් කුතුහලයෙන් වෙලා තියාගන්න. අන්න ඒක. ඒ අරමුණු මේ චිත්‍රපටය හොඳින් ඉටු කරනවා වෙන්න පුරුවා. ඒක ඇත්ත. සමහර වෙලාවට අපිට ඕන වෙන්නේ ඒ වගේ අත්දැකීමක් විතරයි. Taman ඉන්න ලෝකෙන් මිදිලා අනුමාන කරන්න බැරි කතාවක ගිලෙන්න. බෑඩ් සිස්ටර් කියන්නේ ඒ වගේ ගිල්ටි ප්ලෙෂර් වර්ගයේ චිත්‍රපටයක්. හරියටම හරි. ඒක ලෝක සිනමාවේ විශිෂ්ටතම නිර්මාණය නෙවෙයි කියලා දැනත් බලන එක නවත්තන්නත් බෑ. ඒ වගේම මේක ටීවී මූවි එකක් විදිහට නිර්මාණය වීමත් වැදගත්. රූපවාහිනී චිත්‍රපටවලට ලොකු බජට් එකක් ලැබෙන්නේ නැහනේ. ඉලක්කය වෙන්නේ ගෙදරින් ප්‍රේක්ෂකයාව සරල නමුත් කුතුහලය දනවන කතාවකින් අල්ලගන්න එක. ඉතින් ඒකට මේ වගේ මනෝවිද්‍යාත්මක ත්‍රාසය පදනම් කරගත් කතාවක් හොඳටම ගැලපෙනවා. ඒ නිසා මේක IMDb අගය සිනමා ශාලාවලට එන දෙවන්ත නිර්මාණයක සංසන්දනය කරන එකත් යම් තාක් දුරට අසාධාරණයි. හොඳයි. ඊයේ විශ්ලේෂණය හරිම වැදගත්. හැබැයි මේ හැම දෙයක්ම කතා කරලා ඉවර වෙද්දී මගේ හිතේ රැඳුණු ලොකුම ප්‍රශ්නේ තාම ඉතුරු වෙලා තියෙනවා. ඒ මොකද? චිත්‍රපටයේ නම. ඒක තමයි මෙතන තියෙන ගැඹුරුම කාරණය. චිත්‍රපටයේ නම බෑඩ් සිස්ටර්. ඒ කියන්නේ නරක සහෝදරිය. හැබැයි අපි මෙච්චර වෙලා කතා කරපු කතාවේ සම්පූර්ණ කේන්ද්‍රය මෙන්නේ නරක ගුරුවරියක් වන සොෆියා. කතාවේ දුෂ්ටය ඇය. එහෙමනම් ඇයි මේකට බෑඩ් ටීචර් වගේ නමක් නොදා බෑඩ් සිස්ටර් කියලා නම තිබ්බේ? ඒ ප්‍රශ්නේ නිසා මුළු කතාවම වෙනස් විදිහට බලන්න හිතනෝ නේද? ජේසන්ගේ සහෝදරිය සෝයි එයා මේකට කොහොමද සම්බන්ධ වෙන්නේ? ඇයත් මේ කතාවේ තවත් එක් ගොදුරක් විතරද? එහෙමත් නැත්නම් අපි නොදකින්න පැත්තක් තියනවද? සමහර විට සොෆියාගේ ක්‍රියාකලාපය පිටුපස සෝයිගේ යම් මෙහෙවීමක් තියෙනවද? ඒක හිතන්දට පොළඹවන කාරණයක්. චිත්‍රපටයේ නම මෙන්ම අපිට ඉංගිලක් දෙනව වෙන්න පුළුවන්. මතු පිටින් පේන දෘෂ්ටයාට එහායින් නියම අභිරහස තියෙන්නේ වෙන තැනක කියලා. අපි මේ සිදුවීම් දකින්නේ කාගේ දෘෂ්ටි කෝණයෙන්ද කියන එකත් මෙතනදී වැදගත් වෙනවා. අපි දකින්න දේ ඇත්තටම සිදුවෙන දේද එමත් නැත්නම් යම් චරිතයකට පේන විදිහ විතරද? ඉතින් නරක කියන ලේබල් එක ඇත්තටම අයිති කාටද? සොෆියාටද එහෙමත් නැත්නම් තිරේ පිටුපසේ ඉන්නවයයි සැක හිතෙන නරක සහෝදරියටද? සමහර විට චිත්‍රපටයේ අවසානයේදී මේ ප්‍රශ්නට උත්තරය ලැබෙනවද? නැත්නම් ඒක ප්‍රේක්ෂකයාටම හිතාගන්න ඉඩ තියලා අවසන් වෙනවා ඇති. නියම අභිරහස තියෙන්නේ එතන වෙන්නත්